රුපියල් 30000 කියන ප්‍රයිස් රේන්ජ් එක ඇතුලේ තියෙන සුපිරිම් ෆෝන් එකක් ගැන තමයි දැන් මේ කතා කරන්නේ. ඇත්තරම මේ ෆෝන් එක මොකද? මේක තමයි Honor X5C Plus එක. වසරේ අග හරියේ Honorලගේ ලොන්ච් කරපු බජට් කැටගරි එකේ තියෙන සුපිරිම් ෆෝන් එක. මම ඇත්තරම මේකට බජට් ෆෝන් කැටගරි එකේ කිං කියන්න කැමති. හේතුව මම කියන්නම් අනිත් බ්‍රෑන්ඩ් එක මේකේ pros and cons හැමදේම අපි කතා කරමු. ෆුල් වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් subscribe කරන්න follow කරන්න. මොකද මගේ channel එකේ කලින් වීඩියෝ බලුවා නම් දන්නවා මම ෆෝන් එකේ හොඳ වගේම නරකක් කියනවා. ඉතින් අනිවාර්යෙන් බලලා කමෙන්ට් පාරකුත් දාගෙන යන්න ඔයාලගේ අදහස. එහෙනම් යමු වීඩියෝ එකට. මේ වීඩියෝ එකේ පූර්ණ අනුග්‍රහය දක්වන්නේ keysfan.com එකේ. ඉතින් keysfan.com එක කියන්නේ ලංකාවේ ඇතුළේ මිනිස්සුන්ට original office key, windows key, official license keys සෑහෙන අඩු මිලකට ගන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඉතින් ඔයාලා ගිහිල්ලා බලන්න. මේකේ ARR62 කියන ඩිස්කවුන්ට් කෝඩ් එක ගහුවොත් 162කට ඩිස්කවුන්ට් ගන්න. හැබැයි මේක සිලෙක්ටඩ් ප්‍රොඩක්ට් වලට ARR52 ගහුවොත් ඔයාලට සිලෙක්ටඩ් ප්‍රොඩක්ට්ස් වලට 152ක් ගන්න පුළුවන්. 162 වැඩ කරේ නැත්තම් 152 ගහන්න. එතකොට ඒ කෝඩ් එක හරිය ඔයාලට ඩිස්කවුන්ට් එකක් දාලා කියන්නේ Windows Plus Office bundle packages උත් තියෙනවා. ගිහිල්ලා බලන්න සුපිරි ඔයාගේ original Windows එක ඇක්ටිවේට් කරගන්න, original Office එක ඇක්ටිවේට් කරගන්න සුපිරි අඩු ගානකට ගන්න පුළුවන්. මම ඇත්තරම ලංකාව ඇතුළේ ওই ප්‍රයිස් රේන්ජ් එකේ ඔච්චර අඩුවට ඔය වගේ හොඳ genuine keys විකුණන එකට දැක්කේ මෙයාලා ඇත්තරම Trustpilot වල හොඳ result එකක්, හොඳ trusted website එකක්. Trustpilot වල ගිහිලා search කරලා බලන්න keysfan.com පට්ටම trusted website එක highly recommend. මම කලින් කිව්වා මේකට මම budget king කියන්න කැමතියි කියලා. හේතුව මම කියන්නම්කෝ දැන් ෆෝන් එකේ appearance එහෙම නැත්නම් design එක ගැන කතා කරලා ෆෝන් එක හොඳ අතර දැනෙන ලොකු size එක අඟල් 6.74ක සුපිරි display එකක් තියෙන අතර දැනෙන size එක. ෆෝන් එක හොඳ අතර දැනෙන මැසිව් ෆෝන් එකක් විදිහට දැනෙනවා. ඒ මතින් හරි සැහැල්ලුයි ෆෝන් එක. ෆෝන් එක අතර ගත්තාම පට්ටම සැහැල්ලුයි. ඒක ගැන කිසි කතාවක් නැහැ. ෆෝන් එක මාරම. ඒ කියන්නේ මම ෆෝන් එක අතර බලලා අරගෙන ඔක්කොම කරලා බලද්දි මට මාරම ආසයි හිතෙන සයිස් සුපිරි. ඒ කියන්නේ එක බජට් ෆෝන් එකක් කියලා තේරෙන්නේ නැහැ. මිඩ් රේන්ජ් එකේ ෆෝන් එකක් ගන්නටම හොඳට දැනෙන ෆෝන් එකක්. ඉතින් මම ඒක හින්දා මම මේකට ඇත්තටම ෆෝන් එක ඩිසයින් එකට මරු. ඒකේ ලකුණ මම අනිවාර්යයෙන්ම දෙනවා. ඊළඟට මේකේ 90 Hz පැනල් එකක් දීලා තිනවා අඟල් 6.74ක. ගොඩක් ෆෝන් 60 Hz වල හිර වෙලා තියෙදි බට් මෙයාලා 90 Hz දීලා තියෙනවා. එතකොට මේකේ HD+ ඩිස්ප්ලේ එකක් එන්නේ. මම ඔය ගැන කතා කරමු වීඩියෝ එකේ කොන්ස් පැත්ත. කියන්නේ අඩුපාඩු ගැන කතා කරද්දි මම ඔය ගැනත් කතා කරනවා. ඉතින් ඩිස්ප්ලේ එක ඇත්තටම හොඳයි. සයිස් එක මරු. zoom class ඉන්න ළමයෙක්ට එහෙම සුපිරි හොඳ ලොකු සයිස් එකෙන් වීඩියෝ එකක් ප්ලේ කරගන්න zoom class එකේ ඉන්න ඒ දේවල් වලට පුළුවන් හොඳ එන්ටර්ටේන්මන්ට් ෆීලිං එකක් ගන්න පුළුවන්. 90 Hz පැනල් එකක් එක්ක ඇප් අතර මාරු වෙද්දි සිස්ටම් එකේ එහෙම යද්දි හොඳ ස්මූත් ෆීලිං එකක් ගන්න පුළුවන්. ස්ක්‍රෝල් කරද්දි එහෙම වීඩියෝ YouTube එකේම ස්ක්‍රෝල් කරද්දි මාරම හොඳ ෆීලිං එකක් ගන්න පුළුවන්. හරි මේකට තව ඉතින් මම බජට් කිං කියන්න කැමතියි කියන තව එක තමයි මේකේ performance. මේකේ performance ගැන කතා කරොත් Mali G81 processor එක දීලා තියෙනවා. G81 කියන්නේ සුපිරි processor එකක් නෙමෙයි. හැබැයි මචෝ මේ price range එකේ balance performance. ඒ කියන්නේ ලොකු wow performance උත් නැහැ. but සාමාන්‍ය game එක Free Fire වගේ game එකක් lag එකක් නැතුව හොඳ setting එකක් යටතේ play කරගන්න පුළුවන් වගේම RAM එක 4ක් දීලා තියෙනවා. ඒ RAM එකට Honor ළඟ turbo RAM. ඒ කියන්නේ Honor turbo RAM කියලා ඉන්නේ. ඒතකොට virtual RAM එක වැඩි කරන්න පුළුවන්. ඒතකොට තව 4 වගේ එකතු වෙනවා. 8GB වගේ වැඩ කරනවා. හැබැයි ඒක multitasking වලදී වැඩ කරන්නේ නැතුව performance වලට ඒක ලොකු බලපෑමක් නැහැ. හැබැයි multitask වලදී කියන්නේ මම ඔය කියන virtual RAM ගැන වීඩියෝ එකක් කරලා තියෙන එක full වීඩියෝ එක බලන්න. ඉතින් මේකෙදී අර ගොඩාක් app ගොඩාක් run වෙනවා නම් ෆෝන් එක ඇතුලේ ඒ run වෙන app ටික ස්ටෝරේජ් එකට බෑකප් කරලා RAM එකේ ඊට වැඩිපුර performance වලට දෙන්න පුළුවන් තාක්ෂණයක් තියෙන. ඇත්තට මේක මාර විදිහට වැඩ කරන අර අනිත් ගොඩක් තියෙන ලංකාවේ තියෙන අනිත් බ්‍රෑන්ඩ් එක බලද්දි මේක turbo RAM කියන ටෙක්නොලොජිය මාර සුපිරි සහ Magic OS එක ඒක මාර ස්මූත් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් සුපිරි මේ ෆෝන් එක. ඉතින් මේකේ 1 to 8GB variant එක තමයි එන්නේ. එතකොට ගොඩක් ෆෝන් 64 වලගේ හිර වෙලා තියෙදි මෙයාලා 1 to 8GB එක දෙනවා. මොකද මේ 1 to 8GB වටින්නේ. දැන් කාලේ හැරි මේකේ කොහොම මේන් කැමරා එක 50 මෙගාපික්සල් කැමරාවක්. ඒතකොට ෆොටෝ එක සයිස් එක සාමාන්‍ය MB 1ක් 2ක් MB 3ක් විතර යන වෙලාවලුත් තියෙන සාමාන්‍ය හොඳ ලයිට් කන්ඩිෂන් එකක් කරලා ෆොටෝ එකක් ගත්තොත් මෙගාබයිට් 3.0 ගානක විතර සුපිරි ක්වොලිටි එක ෆොටෝ එකක් වදිනවා. ඒතකොට ඔය වගේ ෆොටෝ 10ක් ගද්දි මෙගාබයිට් 30ක් පිරලා. ඒතකොට ෆොටෝස් 1000ක් ගද්දි මේක GB 3ක් පිරලා. ඉතින් ආන් ඒක හින්දා තමයි මේ වගේ ෆෝන් එක අනිවාර්යයෙන්ම ලොකු ස්ටෝරේජ් එකක් තියෙන්න ඕනේ. ඉතින් ආන් ඒක මෙයාලා සලා තියෙනවා හොඳ 1 to 8GB හොඳ ස්පීඩ් එකක් තියෙන ස්ටෝරේජ් එකක් දීලා. ඒකට මම පට්ට කැමති. ඕන් ඔය හේතු තමයි ප්‍රධාන වශයෙන් මේකට බජට් කිං කිව්වේ. performance balance, display balance. ඔය ඔක්කොම අතේ බජට් රේන්ජ් එකේ දෙන්න පුළුවන් හොඳම ෆීලිං එකක් දෙනවා. ඔක්කොට වඩා Magic OS. ඕන් ඔක තමයි ප්‍රධානම හේතුව. මේක Huawei බ්‍රෑන්ඩ් එකේ ඉඳන් එන හින්දා මේකේ OS එක අර අනිත් බ්‍රෑන්ඩ් වල මම සරලව නම කියන්නේ Infinix බ්‍රෑන්ඩ් එකේ මීට වඩා ස්පෙක්ස් වයිස් හොඳ ෆෝන් තියෙනවා. but
මේ OS එකෙන් සෑහෙන ස්පේස් බග් පිරිලා. ඒ කියන්නේ OS එක පට්ටම බග් මචං. මාස 6-7ක් ඇති ෆෝන් එක ස්ලෝ වෙනවා බග් වැඩි හින්දා. අප්ඩේට් එකක් ආවොත් බුදු සරණයි. මම ඒ වගේ ඉෂුස් එක්ක මම ඇත්තටම මේ Honor OS එකට කැමති. එයාලා හරි ඩිවයිස් එකට දරා ගන්න පුළුවන් විදිහේ අප්ඩේට් එකක් පමණයි ඩිවයිස් එකට දෙන්නේ. හරියට ඉස්සර Apple වලින් කරනවා වගේ ඒ ඩිවයිස් එකට ඒ අප්ඩේට් එක දරන්න බැරි නම් ඩිවයිස් එකට අප්ඩේට් එක එවන්නේ නැහැ. ආන් ඒ වගේ සුපිරි genuine OS experience එකක් ගන්න පුළුවන් ෆෝන් එකක්. මේකේ බැටරිය ගැනත් කතා කරන්න. මිලි ඇම්පියර් 5265ක බැටරියක් දෙනවා. 30000 කියන ප්‍රයිස් රේන්ජ් එක ඇතුලේ 5265ක් කියන්නේ ඇත්තටම හොඳ බැටරි ලයිෆ් එකක්. සාමාන්‍ය normal user කෙනෙක් නම් කිසිම issue එකක් නැතුව දවස් 2කමාරක් විතර ඇද ගන්න පුළුවන්. heavy user කෙනෙක් නම් දවස් no problem ඇද ගන්න පුළුවන්. light user කෙනෙක්ට අර වගේ පුළුවන්. ඉතින් normal user කෙනෙක්ට දවස් 2 කිසි ප්‍රශ්න නැතුව ඇද ගන්න පුළුවන්. call ටික ගිහිල්ලා WhatsApp call ටික අරගෙන WhatsApp YouTube ටික ගිහිල්ලා normally දවස් 2 ඇද ගන්න පුළුවන් normal user කෙනෙක්. heavy user කෙනෙක්ට කිසිම issue එකක් නැතුව කැමරාව හොඳට use කරලා photo ටික ගහගෙන එමෙතන මේකේ තව දෙයක් මම Honor use කරනවා. ඉතින් මේක ඔයාලා හැමෝම දන්නා. ඉතින් දැන් බල කියයි Honor අලයා හුවාවි අලයා කියලා කමක් නැහැ මචං. මේක මගේ අවංක එක්ස්පීරියන්ස් එක. මම සමහරවිට පට්ට කැලේ යනවා මගේ ෆෝන් එක අරගෙන. Honor brand එකේ කිසිම වෙලාවක signal drop විල්ලක් අඩුයි අනිත් ෆෝන් brand එක බලද්දි. ඒක හින්දා හොඳ coverage එකකුත් ගන්න පුළුවන්. කැම්පින් වගේ කරගෙන යනවා මේක හොඳ recommend. මොකද durable වැඩි brand එකක්. OS එක හොඳ optimize. ඊට පස්සේ battery life එක හොඳයි. ওই දේවල් එක්ක සෑහෙන හොඳ ෆෝන් එකක් මචං කිසි කැතක් නැතුව කියන්න පුළුවන්. OS එක ගැන කතා කරන්නේ මේකේ Magic OS නේ එන්නේ කියවල මම කලින් කිව්වා වගේ මේ OS එක ඇත්තටම අනිත් brand වගේ මේ බාගට develop කරපු OS එක නෙමෙයි පට්ටටම හොඳට develop කරපු ෆෝන් එකක් OS එකක්. මොකද මේක මාරම smoothly වැඩ කරනවා. ඒ කියන්නේ මේකේ display එකේ නම කියන්නේ මම 90 Hz මේන 90 Hz ඇත්තටම මාර හොඳට වැඩ කරන්න පුළුවන් ගොඩක් software එකත් එක්ක ගොඩක් වෙලාවට වැඩ කරනවා. සාමාන්‍ය සමහර ෆෝන් වල 120 Hz 144 Hz දෙනවා. මම brand එක Infinix ඒ brand එකේ සමහර 144 Hz තියෙන display දීලා තියෙනවා ওই price range එකේ. but 144 Hz වැඩ කරන්නේ එක්කෝ call app එක ඇතුලේ, message app එක ඇතුලේ, එහෙම නැත්නම් YouTube ඉඳලා හිටලා WhatsApp එහෙම වැඩ නැහැ 144 Hz, game වලට 144 Hz වැඩ නැහැ, display එකේ home එකේ එහෙම ඇති 144 Hz. ආන් යකි ඒක වැඩ කරන්නේ එයාලගේ තෝරාගත් app ටික විතරයි. මේක එහෙම නෙමෙයි 90 Hz ගොඩක් 190ක් විතර ඇප් වල හොඳට වැඩ කරනවා. ඒකයි මම මේකේ OS එක මාරම මේ හොඳට ඔප්ටිමයිස් කරලා දෙනවා. හොඳට හදලා තියෙනවා. බග් අඩුයි. ඒකින්ද මම මේ Magic OS එක ඇත්තම රෙකමන්ඩ් කරන ඕන කෙනෙක් කරන් බලන්න කෙනෙක්. අර කොල්ලෝ විදියට සහ තරුණ කාලේ කට්ටිය විදියට පෙනුම ගැන හිතනවනේ Infinix යනවා. but මම Infinix brand එක බයිනව නෙමෙයි මචං. Samsung brand එකත් ඔය වගේම Samsung A05 එකත් මේකත් එක්ක තරඟ කරන ෆෝන් එකක්. හැබැයි A05 එක කිව්වට ඒ price range එකේ පට්ටම සවුත් ෆෝන් එකක්. ඇත්තටම A07 එක පට්ට recommend but A05 එක මම recommend කරන්නේ නැහැ මචං. මේකට තරඟයක් දෙන්න තියෙනවා ඉසට් brand එක. මොකද මේ price range එකේ මීට වඩා ගොඩක් අඩුවට spec size සෑහෙන හොඳ phones දෙනවා. හැබැයි සාමාන්‍ය Honor phone එක ඉසට් එක බැලුවොත් කල්පනාත්මකින් මම personally හිතනවා personally හිතනනේ මගේ අත්දැකීම එක්ක Honor එක කල්පනාත්ම වැඩි. සාමාන්‍ය අරක අවුරුදු 3ක් විතර ඇද්දුත් මේක අවුරුදු 5ක් විතර ඇද ගන්න පුළුවන් මචං. ලෙඩක් දුකක් නැතුව සාමාන්‍ය heavy storage පුරවලා RAM එකට phone එකට දරා ගන්න බැරි තරම් වැඩ කරලා බෑ. හරිද? එච්චර බෑ. normal user කෙනෙක්ට සෑහෙන කාලයක් ඇද ගන්න පුළුවන් phone එකක් Honor X5C Plus. 2025 වසර අගාව බජට් කින් විදිහට ඔන්න ඔය හේතුවට තමයි මම මේ ෆෝන් එක ගැන කියන්නේ. ඒතකොට අනිත් ෆෝන් තරඟ කරන කට්ටියත් එක්කත් බලුවම ඇත්තට මේක හොඳයි. Redmi ගැනත් කතා කරන්න ඕනේ. Redmi 13 series එක මේකත් එක්ක තරඟ කරන ෆෝන් එකක්. ඒතකොට Redmi 13 series එක ඇත්තටම මේ price range එකේ මම දකිනවා සෑහෙන හොඳ තරඟයක් දෙන brand එක. සෑහෙන හොඳ තරඟයක් දෙන brand එක. හැබැයි ඒ ෆෝන් එකේ මේ මම අඩුපාඩු කියන්නේ නැහැ. හරිද? අඩුපාඩුවක් නැහැ. ලොකුට කැමරාව හොඳයි, performance හොඳයි. හැබැයි Redmi අර network coverage පැත්තේ තාමත් මම දකිනවා සමහර models වල පොඩි අඩුපාඩු තියෙනවා. ඒ කියන්නේ Honor එකක් එක්ක බලද්දී coverage පැත්තේ සෑහෙන අඩුපාඩුවක් තියෙනවා Redmi වල. හරිද? එතකොට Honor එකේ ඇත්තටම coverage හොඳයි. මම මේ battery life එක ගැන recommend, performance overall balance හරිද? සාමාන්‍ය. එතකොට ගෙවන ගානට සාධාරණ සහ ගෙවන ගානට හොඳ කාලයක් පාවිච්චි කරන්න බලන කෙනාට යන්න පුළුවන් හොඳම ෆෝන් එකක් Honor X5C Plus එක කියන්නේ. ෆෝන් එකේ තියෙන අඩුපාඩු ගැනත් කියන්න එපා ඉතින් මචං. charging speed එක ටිකක් කරේ. මම ඒක දකිනවා මේකේ තියෙන දුර්වලතාවය විදිහට. මොකද 18.5. ඒතකොට දැන් කාලේ ඉස්සර නම් 5 watt තමයි normal charging. ඊට පස්සේ එතනින් උඩ ඔක්කොම fast charging කිව්වා. හැබැයි දැන් කාලේ charging එක බලද්දි 18 කියන්නේ සාමාන්‍යයෙන් මගේ මතේ fast charging නෙමෙයි. හැබැයි spec size එක fast charging. හැබැයි සාමාන්‍ය අනිත් ඒවාදී ඒක slow charging එකක්. ඉතින් ආන් ඒක මම charging පැත්තේ යාළගේ පොඩ්ඩක් අඩුයි.
ඒක මම අඩුපාඩුව කෙලින් කියන්න එපයි මචං. ඩිස්ප්ලේ රෙසලූෂන්. ඔය ගැනත් මම කලින් කිව්වා. මොකද මේ full HD+. ඒතකොට 720 පික්සල් එන්නේ මේකේ. 720 පික්සල් කියන්නේ මේ price range එකේ 2K resolution තියෙන display දෙනවා. මම කලින් නරකයි කිව්ව brand එක කියන්නේ Infinix brand එකේ but display දෙනවා 2K resolution. ඒතකොට entertainment පැත්තෙන් colors එම pop වෙලා අපේ superior display එකක් බලන්න පුළුවන් Infinix වල. අර software bug එක හදාගත්ත නම් Infinix කියන්නේ superior brand එකක්. හැබැයි තාම හදාගන්න නැහැ බල ලංකාවේ පට්ට කාලයක් කරන තාම යාලා ඒක හදාගන්න. මම දන්නේ හේතුව මොකද්ද කියලා. ඒ බග් ටික යාලගේ software වල එන බග් ටික develop කරා නම් Honor වලට ලංකාවේ සෑහෙන තරගයක් දෙන්න පුළුවන් superior brand එකක් Infinix කියන්නේ. හරිද? එතකොට මේ ආන් මේ 90 Hz මේ full HD+ නෙමේ අඩුම full HD වත් දෙන්න තිබ්බා මෙයාලට මේ price range එකට. මොකද HD+ මම ටිකක් dull colors වගේ මට personally මම පාවිච්චි කරන ෆෝන් එක දන්න ඒ සාමාන්‍යයෙන් 2016 2018 වගේ කාලේ ෆෝන් එකක් පාවිච්චි කරලා ඊළඟට ෆෝන් එකකට ඒ price range එකට යන ඊළඟට ඒ කියන්නේ කලින් 35000 විතර ෆෝන් එකක් පාවිච්චි කරලා ආපහු ඒ price range එකේ ෆෝන් එකට යනවා නම් මචං මේක dull colors. ඒක ඔයාලට හොඳ තේරෙයි. පාවිච්චි අතර ගත්තට පස්සේ display resolution ටිකක් අවුල්. අන්න ඒකට මම පොඩ්ඩක් අවුල්. කලින් කොනේ chip එක සාමාන්‍යයෙන් ඒ price range එකේ balance chip එකක්. හැබැයි මේක අර overall පට්ට බර ගේම් PUBG COD වගේ ගහන්න බෑ. පුළුවන් පොඩි ස්ටක් විල්ලක් එකක් මෙයක් කියනවා. එතකොට මේකේ ආන් ඒ පැත්තත් ඒ කියන්නේ ඒ දේවල් ගැන බලාපොරොත්තු වෙමින් මේ ෆෝන් එක ගන්න හදන එපා යන්න එපා. මේක ගැලපෙන්නේ balance performance එක. හිර වෙන්නේ lag වෙන්නේ නැතුව balance performance එකක් ගන්න බලන කෙනෙක්ට. ඉස්කෝලේ ගුරුවරයෙක් ඊට පස්සේ ගුරුවරයෙක් කිව්වට IT පැත්තට බර නෙමෙයි. සාමාන්‍ය normal ඔය උගන්නන ගුරුවරු ඒ වගේ පැත්තට බර කෙනෙක්. ඊට පස්සේ සාමාන්‍ය මැදි වයසේ කෙනෙක්. ඊට පස්සේ සාමාන්‍යයෙන් බැටරි ලයිෆ් එක ගොඩක් බල. කූරිය සර්විස් වල වැඩ කරන බැටරි ලයිෆ් එක ගොඩක් බලාපොරොත්තු වෙන ගොඩක් ෆීල්ඩ් එකේ යනවා වගේ ගොඩක් කවරේජ් අඩු පැති වලට යන මිනිස්සෙක්ට එහෙම හොඳම ෆෝන් එකක්. එතකොට drop resistant අර මේවත් එක්ක Honor brand එක කොහොමද durable. ඉස්සර Huawei පාවිච්චි කරපු අයත් දන්නවා ෆෝන් එක පොලේ ගහ පාවිච්චි කරනවා. අන් ඒ වගේ Honor brand එකක් මරු. මම දැනට මගේ මේ Honor X9C එක මෙච්චර කාලයක් දැන් මම පාවිච්චි කරනවා. වැස්සේ තෙමුණා මේ කුණාටු කාලේ වැස්සේ තෙමුණා. ඊට පස්සේ දවසම වැස්සේ තෙමෙනවා. කවරේජ් අඩු වෙනවා. බැටරි බහිනවා. but දවසම බැටරි ඇදලා දුන්නා. මම heavy use කරලා බැටරි ඇදලා දුන්නා. සිග්නල් නැති තැන් වල ඉඳලා දවසම බැටරි ඇදාවුවා. YouTube ගියා Facebook ගියා මම 24 hours online ඒ දවස්වල. වැස්සේ තෙමිලවත් දෙයියන්ගේ පිටියි තාම අවුලක් නැහැ. ඉතින් ආන් ඒකයි මේක හදවතේ brand එක වෙලා තියෙන්නේ Honor. ඉතින් Honor අලයා Huawei අලයා කිව්වට කරන්න දෙයක් නැහැ හදවතේ brand එක මචං. හරිද? එතකොට මේ ඔය දේවල් ටිකත් එක්ක ඔය වගේ කෙනෙක්ට ගැලපෙන ෆෝන් එක. මොකද මාත් ෆීල්ඩ් එක යනවා සෑහෙන්න. එතකොට මාත් ෆීල්ඩ් එකට එළියට බැස්සාම මගේ මේ ෆෝන් එක සෑහෙන්න මට වටිනවා. ඉතින් ඒකත් එක්ක Honor brand එක ආන් ඒ වගේ කෙනෙක්ට මාර recommend highly recommend ෆෝන් එකක්. ස්පීකර් මේක මොනෝ ස්පීකර් එකක් කියන මොනෝ කියන්නේ තනි ස්පීකර් එකක්. ඒතකොට මේ තනි ස්පීකර් එකක් එද්දි මචං අර සාමාන්‍යයෙන් එන්ටර්ටේන්මන්ට් පැත්තට බලද්දි හොඳ ලවුඩ්නස් එකක් හොඳ ක්ලියරන්ස් එකක් තියෙනවා. හැබැයි අර ඩබල් ස්පීකර් තරම් ක්වොලිටි නැහැ. හැබැයි මේ ප්‍රයිස් රේන්ජ් එකේ හැම ස්පීකර් එකක් ඩබල් ඩුවල් ස්පීකර්ස් දෙන්න බෑ කියලා මට තේරෙනවා. හරිද? එතකොට ඒකත් එක්ක ඒක අඩුපාඩුවක් ඉදිරියට කියන්න බෑ. ඔය දේවල් ටික තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අර කිව්ව කෙනෙක්ට හොඳට ගැලපෙනවා ඔන්ලයින් Zoom class එකේ ඉන්න බැටරිය සුපිරියට වැඩ කරනවා. ඒකත් එක්ක සුපිරියම් ෆෝන් එක. ඉතින් අර වගේ කෙනෙක්ට යන්න පුළුවන් හොඳම ෆෝන් එකක් මේ දැනට 2025 අවසාන කාලේ ආපු හොඳම බජට් කින් විදියට කියන්න පුළුවන් ෆෝන් එකක් performance wise lag කියන්නේ OS wise කිසිම අවුලක් නැහැ. ඊට පස්සේ durable wise හොඳයි. ඊට පස්සේ අනිත් බ්‍රෑන්ඩ් වල අර අප්ඩේට් ඒවල ෆෝන් එක එපා කරනවා වගේ මේක එපා කරවන්නේ ෆෝන් එක පුළුවන් තරම් performance එකකින් පුළුවන් තරම් කාලයක් අදින්න පුළුවන් විදිහට ෆෝන් එකේ අප්ඩේට් එවන්නේ. නැතුව ෆෝන් එක එපා වෙන විදිහට මේක අප්ඩේට් එවන්නේ. ඔය දේවල් එක මම personally මේ ෆෝන් එක highly recommend for you. ඉතින් ඔයාලා අරන් බලන්න. ඔයාලගේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. අඩුපාඩු කිව්වා. දකින්න දේවල් කිව්වා. අනිත් ෆෝන් එක කම්පෙයාර් කිරිලක් කරා. ඉතින් මෙච්චර දේවල් හොඳට කරනත් ඔයාලා මේ channel එක subscribe කරන්නේ නැත්නම් උඹලගේ තියෙන කුවකක මම මචං නැතුව මේකේ ඔයාලට කිසිම වැරද්දක් කරන්නේ නැහැ. බොරු කියලා නැහැ. ඉතින් අනිවාර්යෙන් subscribe පාරක් දාලා like එකක් දාලා ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න. එහෙනම් ජය වේවා.